හෙලෝ යාළුවනේ සුබ දවසක්. ඉතින් අද මං ගෙනත් තියෙන්නේ පොඩි බජට් වීඩියෝ එකක්. ඉතින් මේක මයික් එකක් ඉතින් ඔයාලට මේක රුපියල් 2000කට අඩුවෙන් ගන්න පුළුවන්. තෙමු එකෙන් තමයි මම මේක ඕඩර් කරේ. හරි අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ මයික් එක ගැන. හරි ඉතින් මේ මයික් එකේ උඩ මේ මයික් එකේ නේම් එක සහ මයික් එකේ ෆොටෝ එකක්. අර මේකේ තව පොඩි ගැජට් එකක් තියෙනවා ඒකයි. තව වයර්ලස් කියලා දාලා තියෙනවා. මෙතන ලයිව් ෂෝ, ඉන්ටර්විව්, vlog and short video ඔය වගේ දේවල් මේක යූස් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මෙතන support 1 to 2 කියලා තියෙනවා. අය අපිට මේ උඩ මොනවත් පෙන්වන්නෙත් නෑ යටත් නෑ සයිඩ් එකේ පොඩි ඉන්ස්ට්‍රක්ෂන් වගේක් තියෙනවා. මේ පැත්තෙත් කලර් එක black MQ for type C 1 to 2 ඒ විදිහට දාලා දෙන එක ටිකක්. ආයෙ ඉතින් මේ පැත්තේ පිටිපස්සේ තව පොඩි ඉන්ස්ට්‍රක්ෂන් වගේක් දාලා දෙනවා. හරි දැන් අපි මේක ඕපන් කරලා බලමු කොයි වගේද කියලා. ඉතින් මම මේකේ පැකින් එක කඩාගත්ත වල වෙනවා ඉතින්. ඉතින් ඕපන් කරලාදී මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ ලුක් එකක් තියෙන්නේ. තව මේකට මේ විදිහට යූසර් මැනුවල් එකකුත් ඇවිත් තියෙනවා. අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. මේකල අපි යූසර් මැනුවල් එක බලමු. මෙන්න මේ විදිහට තමයි යූසර් මැනුවල් එකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් යූසර් මැනුවල් එකෙත් මේ විදිහට එක එක විස්තර ටිකක් තියෙනවා. අපිට යූසර් මැනුවල් ඕනේ අපි ඒක අයින් කරමු. ඉතින් අපේ ඊට පස්සේ ගමු මයික් එක. ඉතින් මේකේ මුලින්ම මේ විදිහට තමයි තියෙන්නේ. වින් ෂීල්ඩ් දෙකක්ම තියෙනවා. ඊට පස්සේ මේ විදිහට USB charger cable එක තියෙනවා. ඊට පස්සේ අපිට මයික් එකක් බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. ඒකත් අපි පැත්තකින් තියාගමු. තවත් මේකේ තවත් මයික් එකක් බලා ගන්න පුළුවන් වෙනවා අපිට. ඊට පස්සේ මෙන්න මේක තමයි ඔයාලට ෆෝන් එකට කනෙක්ට් කරන්න තියෙන කෑල්ල. මෙන්න විදිහට පොඩි බිල්ඩ් ක්වොලිටි එක ගත්තොත් ඉතින් මේ තුනේම හොඳටම බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මේ විදිහට තමයි මේ තුන තියෙන්නේ. ඉතින් මේ එකක් අපි ඔන් කරලා බලමු. ඉතින් මේකේ මේ විදිහට මෙතන හැංගි එකක් තියෙනවා. මෙතන පවර් බටන් එකක් පේනවා ඔයාලට. ඊට පස්සේ මෙන්න විදිහට ඉස්සරහා ලයිට් එකක් පත් වෙනවා. දැන් මම මෙන්න මේ කෑල්ල ෆෝන් එකට කනෙක්ට් කරගන්නවා. හරි දැන් පේනද ඔයාලට මෙතන ග්‍රීන් කලර් ලයිට් එකක් විතරක් පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක කනෙක්ට් කරා කියන එක. දැන් අපි මේකේ ඔයාලට සද්ද ඇහෙන්නේ නැති මම මේ විදිහට තමයි ඉතින් මේකේ දැන් ඔයාලට මම කතා කරන විදිහ ඇහෙන්නේ නැති මයික් එකෙන් තමයි මම විදිහට කතා කරන්නේ. දැන් අපි බලමු මේකේ වින් ෂීල්ඩ් එක දාලා කොයි වගේද කියලා. මේ විදිහට වින් ෂීල්ඩ් එකක් ගන්නවා. එකක් කවර් එක තමයි හොඳට දාලා තියෙන්නේ. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් මම මේක දාගන්නවා. හරි යාළුවනේ දැන් ඔයාලට පේනද මම මේ විදිහට මේ වින් ෂීල්ඩ් එක මේකට ඇප්ලයි කරගත්තා. දැන් අපි බලමු මේක මගේ ෆෑන් එක දාගත්තා මම මේ වෙලාවේ. හරි දැන් බලමු ෆෑන් එක ළඟට ගිහලා මේ සද්ද යන්නේ කොහොමද කියලා ඔයාලට. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම මේ ෆෑන් එක ළඟ තමයි දැන් ඉන්නේ. දැන් මම මේකේ ෆෑන් එක හයි පවර් දාලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලා ගන්න මේ මයික් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. මේ ෆෑන් එක ළඟ ඉඳලා තමයි කතා කරන්නේ. හරි යාළුවනේ මම අදට ගිහින් මේ වගේ තවත් සුපිරි අන්බොක්සිං හෝ තවත් ටෙක් වීඩියෝ එකක් යනකොට ඔයාලට සුබ දවසක්. මතකද අපේ channel එක subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like එකක් දාන්න.